මේ දඹදිව උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය සමයයි. මෙතුමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කේවට්ට බමුණා දවසක් උදේ පාන්දරම නැගිටලා තමන්ගේ ශ්‍රේයහන් ගර්භය ඇති සුන්දරත්වය දැකලා මේ සැප සම්පත් සියල්ල තමන්ට අයිති කරලා දුන්න චූලනී බ්‍රහ්මදත්ත රජුව දඹදිව අගරජ කරන අදිටනින් උදෑසනම රජු හමුවට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. රජතුමනි, කොටපිය යුතු කතාවක් තියෙනවා. එහෙම කියලා රජුව මගුල් උයනට රැගෙන යනවා. මොකද ඇතුළු නුවරදී රහස් කියන්නට නොහැකි බව රජතුමාට දන්වන නිසා. දෙන්නම මගුල් උයනට යන්න පිටත් වෙනවා. සේනාව පිටත සිටුවලා දෙදෙනම යනව ඇතුළට. එහෙම ගිහිල්ලා මගුල් සල්වැටෙහි දෙන්න ඉඳ ගන්නවා. නමුත් මේ කතාව අහගෙන ඉන්නේ මේ දෙන්න විතරක් නෙවෙයි. මහෝෂධ පඬිතුමාගේ රහස් ඔත්තුකාරයා වන ගිරා පඬිතයා එතන ළඟ තිබුණු ගහක කොළ අතරේ හැංගිලා ඉන්නවා. රජතුමනි, ඔබේ කන මෑතට නමාලුව වෙනව කියලා කේවට්ට රජතුමාට කියනවා. මේ රහස ඔබතුමාගේ කන් දෙකයි මගේ කන් දෙකයි හැර වෙන කවුරුත් දැනගන්න හොඳ නැහැ. ඔබතුමා මං කියන දේ කරනවා නම් මං ඔබතුමාව දඹදිව අගරජ කරනවා කියලා. රජතුමත් මේකට එක පයින් කැමති වෙනවා. කේවට්ට බමුණා චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට තමන්ගේ සැලසුම කියන්න පටන් ගන්නවා. දේවයන් වහන්සේ, අපි මුලින්ම කුඩා නුවරක් අල්ලගමු. මම කුරුබිලියෙන් ඇතුළු නුවරට ගිහින් ඒ රටේ රජතුමා වසඟ කරගන්නම්. බැරි වුණොත් අපි යුද්ධ කරලා ඔවුන්ව යටත් කරගෙන එයාලගේ සේනාවාහනත් අපේ සේනාවට එකතු කරගෙන තවත් නුවරකට යමු. මේ විදිහට සියලුම රාජධානි අල්ලගත්තට පස්සේ ඒ රාජධානිවල 100ක් රජදරුවන් ජයපානය සඳහා අපේ නුවරට ගෙන්වගෙන ඔවුන්ට විෂයදා රාපානය කරලා මරා දමමු. එතකොට සමස්ත දඹදිවම අගරජ බවට පත්වෙන්නේ ඔබතුමා. රජතුමනි, මේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණයක්ම වෙන්න ඕනි. වෙන කිසි කෙනෙක් මේක නොදැනගත යුතුයි. හැබැයි මේ කතාව අහන්න ඉන්නවා මහෝෂධ පඬිතුමාගේ ගිරා පඬිතයා. එයා එක පාරටම කොලත්තෙන් උඩට නැගලා කේවට්ටයාගේ ඔළුවටයි මූණටයි දෙකටම වර්චස් පිටක් හෙලලා මොවුන්ගේ මන්ත්‍රණය තවදුරටත් සතර කම්මන්ත්‍රණයක් නොවන බව දන්වා පවනට බදු වේගයෙන් ගිහින් මියුළුනුවර මහෝෂධ පඬිතුමාගේ මාලිගයට යනවා. මේ ගිරා පඬිතයාට හරි අපූර්ව පිළිවෙලක් තිබුණා. එයා ගිනාපු පණිවිඩයක් මහෝෂධ පඬිතුමාට විතරක් කියන්න ඕනි නම් එයා මහෝෂධ පඬිතුමාගේ දසරුවට බහිනවා. ඒත් අමරාදේවියක් දැනගත යුතු නම් ඇකේට බහිනවා. හැමෝම දැනගන්න ඕනි නම් බිමට බහිනවා. එදා ගිරව බැස්සේ මහෝෂධ පඬිතුමාගේ දසරුවට. ඒ නිසා එතන හිටපු අනිත් අය ඉවත් වෙලා යනවා. ගිරා පඬිතයා සියලු තමන් දැකපු අසපු දේවල් මහෝෂධ පඬිතුමාට දන්වනවා. මහෝෂධ පඬිතුමා ගිරා පඬිතයාට කළමනා සත්කාර කරලා අනාගතයේ සිදුවන විපතට සූදානම් වෙනවා. බොහෝ ධන දාන රැස් කරනවා. දිලිදුන් පිටතුනුවර පදිංචි කරවලා ඉසුරුමුතුන් ඇතුළුනුවර පදිංචි කරවනවා. මේ අතරතුරේදී කේවට්ට බමුණා සහ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා තමන්ගේ සටනට සූදානම් වෙලා මුලින්ම ගිහිල්ලා කුඩා නුවරක් වට කරගන්නවා. කියපු විදිහටම කේවට්ට කුරුබිලියෙන් ඇතුළු නුවරට ගිහිල්ලා ඒ රටේ රජතුමාව වසඟ කරගන්නවා. රජතුමනි, ඔබේ රට ඔබටම පන්නේය. සටන් කළෝ නම් අපගේ සේනාවාහන මහත් හේයින් ඒකාතයෙන්ම පරදුව. එහෙම කියලා වසඟ කරගෙන තවත් නුවරකට යනවා. මේ විදිහට සමස්ත දඹදිවම එකින් එක නුවරට යද්දී මහෝෂධ පඬිතුමාගේ චරපුරුෂයෝ මහෝෂධ පඬිතුමාට හසුන් නෙවනවා. අදවකට මෙතෙක් නුවර රැළන්නාලද මහෝෂධ පඬිතුමනි, නොපමාවන සේක්වා. මහෝෂධ පඬිතුමා නැවතත් චරපුරුෂයන්ට පණිවිඩය යවනවා. මගේ මෙහි පමාවක් නැත. ඔබ ඔබේ කටයුතු කරන්න. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා සත් අවුරුදු සත්මස් සද්දිනකින් මියුළුනුවර හැර සෙසු දඹදිව සියලු රාජ්‍ය අත්පත් කරගෙන මියුළුනුවරද ආක්‍රමණය කළ යුතු බව කේවට්ටට දන්වනවා. මහෝෂධ පඬිතුමාගේ ඥානය පිළිබඳ දන්නා කේවට්ට චූලනී බ්‍රහ්මදත්ත රජුවත් සෙසු 100ක් රජවරුන්වත්
උපායෙන් ගිවිස්වා සේනාව මියුළු නුවරට යාම වළක්වා නැවත උත්තර පංචාල නුවරටම රැගෙන යනවා. මේ සියලු තොරතුරු මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂයන් විසින් මහෞෂධ පඬිතුමාට පවසනවා. චූරණීය බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට 100ක් රජදරුවන්ට විෂයදා සිදු කරනු ලබන සුරාපානය සූදානම් කරනවා. දහස් ගණන් හෙළිවල රාපුරවලා අනේක ප්‍රකාර මසූලු ඒ ස්ථානයේ තබනවා. මගුල් වෙන නදුන් වෙනක්සේ සරසනවා. මේ සියලු තොරතුරු චරපුරුෂයන් මගින් මහෞෂධ පඬිතුමා දැනගන්නවා. එතුමා තමන් හා එක දවස උපන් දූතයන් දහස බනවා උත්තර පංචාල නුවරට ගොස් සේනාව සමග කලහ වඩාගෙන රාපානය විනාශ කරන ලෙසට අණ කරනවා. ඔවුන්ද උත්තර පංචාල නුවරට ගොස් ශක්‍රපුරයට වන් අසුර බඩයන් පරිද්දෙන් කලහ වඩාගෙන රාපානය විනාශ කරලා දානවා. තමන් මහෞෂධ පඬිතුමන්ගේ මිනිසුන් බවද ඔවුනට අඟවා පෙරලා එක රැයින්ම මියුළු නුවරට පැමිණි ඔවුන් තමන් කළ කී දෑ පිළිබඳව මහෞෂධ පඬිතුමාට දන්වනවා. කෝපයට පත් චූරණීය බ්‍රහ්මදත්ත රජු මියුළු නුවර ආක්‍රමණයට සූදානම් වන ලෙසට සේනාවටත් 100ක් රජදරුවන්ටත් දන්වනවා. සිංහයෙකු විසින් රක්නා ගල් ගුහාවක් පරිද්දෙන් මහෞෂධ පඬිතුමාගේ විධාන වැටෙන මියුළු නුවර පිළිබඳවත් මහෞෂධ පඬිතුමාගේ ඥානය පිළිබඳවත් කේවට්ට බමුණා බ්‍රහ්මදත්ත රජුට පැවසුවත් ඉන් නොනවති දහස් ගණන් මිනිදොඩුවට පහන් ආලෝකයෙන් ගොස් ඒ සත්‍යදුන් මියුළු නුවර වට කරගන්නවා. මේ සේනාව පළමුව සොඩින් ගන්නා මුගුරු ඇති රජුගේ කෝප නැමැති ගින්නෙන් උස් වී කන්තලින් කන්තල ගසා සිටින ඇත්පවුරකින්ද දෙවනුව රජුගේ සිත් නැමැති ආකාශ ගංගාවේ බිදි දිවෙන්නා වූ රළපතර වූ අශ්ව වලල්ලකින්ද තෙවනුව සේනා නැමැති සමුද්‍රයෙන් නැග්ගා වූ මහා තල්මස් කැලසේ වූ රත වලල්ලකින්ද සිව්වනුව වශවර්ති මාර්යාගේ සිංහමුඛ හස්තිමුඛ අශ්වමුඛ ආදී මවා සිටින දසබිම්බරක් මාර සේනාවසේ වූ යෝධ වලල්ලකින්ද යුක්ත විය. මනුෂ්‍යයන්ගේ ඔල්වර හඩින්ද මෘදංග මුද්දලාදී ශබ්දයෙන්ද පොළව පැලියන්නා සේවිය. පිටත නුවර ශබ්දය ඇතුළු නුවරට ඇසෙන්නට විය. කිසිවක් නොදන්නා සේනකාදී පඩිවරුන් 4 දෙනා මේ පිළිබඳව වේදේහ රජුට දැන්වූ අතර මැදුරු කවුළු වලින් 18 අක්ෂෝණියක් සේනාව දුටු වේදේහ රජතුමා බියටපත් විය. වේදේහ රජුගේ බිය පිළිබඳව දැනගත් මහෞෂධ පඬිතුමා ඔහු අස්වසාලීමට පැමිණියේය. තමත් රාජ්‍යත් බේරා ගන්නා ලෙස වේදේහ රජු මහෞෂධ පඬිතුමන්ගෙන් ඉල්ලා සිටි අතර එතුමා සේනාවේ ඇති ශක්තිය පිළිබඳව මෙසේ විස්තර කෙළේය. දැබපත්‍ර සංගාලියම් වෙට්ටම් ලෑලි ආදී වූ දාරු සම්භාරයන් ගෙන ඇවිදින්නා වූ වඩු සෙනක පිළිබඳවත් සියලු සංග්‍රාමයෙහි දක්ෂ වූ ඇතුන් අසුන් පිළිබඳවත් අශ්ව ශබ්ද රත ශබ්ද පිළිබඳවත් වීණා ශබ්ද මෘදංග ශබ්ද ගීත ශබ්ද පිළිබඳවත් ශූර යෝධයන් පිළිබඳවත් රාජ මහාමාත්‍යාදීන් පිළිබඳවත් රහස් මන්ත්‍රණ කරන සුළු පඬිවරුන් 10 දෙනා පිළිබඳවත් ඒ පඬිවරුන් 10 දෙනාට වඩා අධික වූ ප්‍රඥාවක් ඇති රජුගේ මෑණියන් වූ තලතා දේවිය පිළිබඳවත් වේදේහ රජු මහෞෂධ පඬිතුමාට සැලකලේය. තලතා දේවියගේ ප්‍රඥාව කෙසේද යත් දිනක් මිනිසෙක් සහල් නැලියක්ද බත් මුලක්ද මසු දහසක්ද ගෙන ගගෙන් එතර වීමට නොහැකිව එතර සිටි මිනිසුන්ට මෙසේ පැවසිය. ආනග හාල් බත් මුලක් දහසක් ලංකාස් තිබේ. මේ තුනෙනි මා කැමති දෙයක් ඔබට දෙන්න. මා ගඟෙන් එතර කළ හැකි ඕනෑම අයෙකු එසේ කරන්න. ඉක්බිති එක් පුරුෂයෙක් ගඟට බැස ඔහුව එතර කර දිය යුතු දේ ඉල්ලූ අතර ඔහු සහල් නැලිය හෝ බත් මුල ගන්නා ලෙස පැවසුවත් ඒ ප්‍රතික්ෂේප කර ගඟෙන් එතර කළ පුරුෂයා එපවත් අධිකරණ නායකයන්ට පැවසීය.
ප්‍රථමයෙන්ම ඔහු කැමති දේ දෙන ලෙස පවසා ඇති නිසා ඔහු දෙන දේ ගන්නා ලෙස අධිකරණයේ ඇත්තෝ පැවසුවද එය නොපිළිගෙන එය රජුට දැන්වීය. රජුද එසේම පැවසීය. මේ යුක්තිය නපුරු බව දුටු ඒ අසල සිටි තලතාවේදිය මේට මැදිහත් විය. රජු තම මෑණියන්ට මෙම නඩුව විසඳීමට ලබා දුන්නේය. තලතා දේවිය දියෙන් යන්නට සිටි පුරුෂයා අමතා තමන් සතු බත් මුල සහල් නැලිය හා මසුදහස පිළිවෙලින් බිම තබන්නට යයි පවසා ඉන් කැමති දෙයක් ගන්නට යයි පැවසීය. ඔහු මසුදහස අතටගෙන ගිය අතර මද තැනක් ගිය පසු ඔහු නැවත ගෙන්වා මසුදහස ඔබගේ කැමැත්තදයි විමසා එසේය කී කල එසේනම් ඔබ කැමති දේ මොහුට දෙන බව පැවසුවා නම් දැන් එය ලබා දෙන්නට යයි පැවසීය. සත්වදුන් මියුළුනුවර වටා මිනිදොටු වැට පහන් ආලෝකයෙන් සිටින අටලොස් අක්ෂෞණියක් සේනාව තරුවලින් ගහන ආකාශය වැන්න මහෝෂධ පඬිතුමා රජුගේ බිය පහ කර අස්වසා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම ආරම්භය. අඬබෙරකරුවන් යවා උත්සවයක් පටන් ගන්නා ලෙස මහෝෂධ පඬිතුමා මියුළුනුවර වැසියන්ට දැනුම් දුන්නේය. ඇතුළුනුවර උත්සවයේ පිළිබඳව දැනගත් චූලනී බ්‍රහ්මදත්ත රජු දණ්ඩෙන් ගසන ලද ආශිර්විශ්වකුමෙන් කෝපාවිෂ්ඨව මිතිලා නුවර පවුරු පදනම් බිද මහජනයාත් රජුවත් මරා දමන ලෙස අනකලද ආරක්ෂක වලලු පසුකර පවුර ළඟට හෝ යාමට කිසිවෙකු නොවූ බැවින් කේවට්ටගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර ඇතුළුනුවරට වදනා පැන් අතර කර දමන්නේ කේවැට්ට උපදෙස් දුන්නේය. මහෝෂධ පඬිතුමා සැටරියන් උණදණ්ඩක් ආධාරයෙන් හිමාලයෙන් ගෙන වූ ඇඹුල විජයදා සැටරියන් දිගහා විශාල ඇඹුලමලක් සකසා ඒ චූලනී බ්‍රහ්මදත්ත රජුට යවූ අතර ඇතුළුනුවර මහා පොකුණක් ඇති බව තේරුම්ගත් ඔහු එම උපාය අත්හැර දැමීය. ඉන්පසු වීසහල් නතර කිරීම හා දර නතර කිරීම සිදු කළද මහෝෂධ පඬිතුමා ඒ සියල්ල ජයගත්තේය. අවසානයේදී කේවට්ට ධර්ම යුද්ධයක් යෝජනා කරන අතර එහිදී දෙසේනාව සටන් නොකරන අතර රජවරුන්ගේ පඬිවරු දෙදෙනා එක වේදිකාවකට පැමිණෙන අතර ඉන් එක් අයෙක් අනෙකා වැදහොත් ප්‍රතිපක්ෂයේ අය පරාජය වන බව දැන්වීය. මහෝෂධ පඬිතුමා අෂ්ටවංක මාණික්කෙද ගෙන කෙසරු සලා විදහා කිලිපලන්නා වූ සිංහරාජය කුසේ ධර්ම යුද්ධ මණ්ඩපයට පැමිණ අෂ්ටවංක මාණික්‍ය කේවට්ට ලබා දීමට අතදික් කළ අතර මැණික ගිලිහි ගොස් මහෝෂධ පඬිතුමාගේ දෙපා මුලට වැටෙන විට කේවට්ට වස්තු ලෝභයෙන් ඒ ගැනීමට මහෝෂධ පඬිතුමාගේ දෙපා මුලට නැමෙන්නට විය. ඒ දුටු සතුරු සේනාව කේවට්ට බමුණාටද ආක්‍රෝෂ පරිබ්‍රව කරමින් නැවත උත්තර පංචාල නුවර දෙසටම ගියහ. කේවට්ට නැවත ගොස් ඔවුන් නැවත පෙර පරිද්දෙන්ම ගෙන සිටුවුවද මහෝෂධ පඬිතුමාගේ අධිෂ්ඨාන බලයෙන් මියුළුනුවරට කිසිදු හානියක් කිරීමට නොහැකි විය.